මහා මාධ්‍යයට මා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කංකාරවන්ගේ ආරාධන මත මා මේ ස්ථානට වැඩම කරන පෙමිත ජනක මහත්තයා වෙනුවෙන් අපි ජීවත් වෙනවා. නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා දෙදයි පඩි හම්බෙන්නේ. එයාට අරක් කාලා බොන්න මෙන්නම. ඉන්පස්සේ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති මෙන්නම. ඒ වගේම තමයි ජීවිතේ සංස්කෘතියෙන් අවශ්‍ය සිල් දේ නැති වෙලා යනවා. මේ අහිංසක කට්ටිය අපි. ඇයි මෙහෙම මේ රට රුණේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි සුබ සුම නවසක් වේවා මම රත්තරන් මහත්තයා මේ හදන්න ඔබතුමාලා. අපි මේ රජ පෙරළීමේ අරමුණක් නෙමෙයි. ඒ වුණාට අපි යමක් කරපු කොටස. මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම මම රේල් පාර උඩ ගීත කියන්නේ නැහැ. මොකද මම ඔච්චර අම්බාන්ට අත්දැකීම ඒක නිසා ආරක්ෂකයේ තුමත් අපට අදාළ නැහැ. රෙද්ද බඩ ගිය බෙට්ට කෙලින් බෙල්ල ගාලා ගිය කන්දපයි. මේ රජ පෙරළීම තමයි සම්පූර්ණ අනුග්‍රහය. ආදර්ශයේ උපදේශ. මේ රජය ඇවිල්ලා හරිය නීති ක්‍රියාත්මක කරනවනේ. ඉතින් හොඳයි 100% ඒ කොච්චර උතුම්ද බලන්න. බූ කප්පර කාපමිනියා පඩකඳක් ගඳක්ද කියලා කිව්වා වගේ 71 80 ව්‍යාපාරය තුල අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා නන්ද මාමා ඝාතන සමාජ උයෝ තුල අරක්කු නෙමෙයි කැදවිව අයිස් පිව්ව කුඩු වැව්ව ටැබ්ලට් ගෑව අවුරුදු 59 මගේ තරුණත්වයට තත්ත්වෙන්න මත අවුරුද්දක් තියෙනවා. ඒක මේ බාල වශයෙන් මම මේ කියන්නේ තවම බාලයි. තවම අද දෙමව්පිය දරුවෝ හදලා නැහැ. දරුවෝ තමයි දෙමව්පිය හදලා තියෙන්නේ. ඒක හරියට. පොළෙන් තමයි ආසර වයින්නේ. ආසේ පොළ එන බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. මම දුන්නේ ඒවා මේ කල්පනා කරන්න එපා රැය නිද්දට කියලා මොහොතක් හිටලා බලන්න.